හායි ඔන්න ඉතින් අද නගලටන සුපිරි වීඩියෝ එකක්. ඉතින් මචං මේක ෆ්‍රී ෆයර් වීඩියෝ එකක්. ඉතින් මේක මචං මම කියා දෙන්න යන්නේ මචං ෆ්‍රී ෆයර් එකේ PC වගේ වේගෙන් ඉමෝට් දාන විදිහ. ඉතින් අපි වීඩියෝ එකට යමු මචං මොකද වෙන්නේ කියලා බලමු. ඉතින් ඔයාලා මුලින්ම Play Store එක ඕපන් කරගෙන සර්ච් බාර් එකේ සර්ච් කරගන්න key mapper කියලා. ඔන්න සර්ච් කරන දේ සර්ච් කරගන්න. ඉතින් key mapper කියලා ඔන්න ඕක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. MB 6ක් 10ක් වගේ තමයි වෙන්නේ. ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලා හැමෝම ඒකෙන් තමයි මේ ඔය මේක දාන්නේ. ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරන්න ඕපන් දෙන්න. ඕපන් දුන්න පස්සේ ඇප් එකට ගියා පස්සේ ඔය තියෙන්නේ ඕකේ කියලා. ඔන්න ඔය ඕකේ කියන එක දෙන්න මුලින්ම. ඔන්න මම මේ මාක් කරලා පොඩ්ඩක් ඔයාලට ලේසි පොඩි කට්ටියම බලනවා. ඔයාලා ඒකට ලේසිනේ. ඊට පස්සේ ඔයාලට පේන තේ උඩින් ෆික්ස් කියලා දෙයක් තියෙනවා. අන්න ඒ දෙක අපි අනිවාර්යෙන් ෆික්ස් කරගන්න ඕන. ඊට පස්සේ පළවෙනි එකට පස්සේ තියෙනවා enable කියලා බල්ලෙන්. අන්න ඒක එවන්න ඕන. ඊට පස්සේ ඔතන තියෙනවා key mapper කියලා කියන්නේ වෙනම icon එක. ඒක දැම්මම පස්සේ ටික් එකක් දාන්න ටික් එක දාන්න ඊට පස්සේ ඔන්න ඔතන ඕකේ දෙන්න ඕන. ඕකේ දීලා බෑක් එන්න. ඊට පස්සේ ඔය දෙවෙනි ෆික්ස් එකත් දෙන්න ඕන. ඊට පස්සේ ඔතන පළවෙනි එක දින්න ෆික්ස් පැරටිල් මොකක්ද මගුල එක දින්න. ඒක දීලා පස්සේ allow දෙන්න. allow දුන්න පස්සේ ඒකත් මේ ෆික්ස් වෙනවා. ඊට පස්සේ ඔයාලා දෙන්න ඕන new key map කියන එක. ඒක දුන්න පස්සේ ඔයාලා පේනවා ඔය රෙකෝඩිං සීන් එක තියෙන්නේ. ඒක එවුවට පස්සේ තප්පර 5ක් තියෙනවා. එතකොට ඔයාලා මොකක් හරි ඔය සද්ද වැඩි කරන බටන් එකක් කරේ මොකක් හරි ඔබන්න ඕන. දැන් මං එබ්බේ සද්ද වැඩි කරන බටන්. ඒක උඩින් පේන තර වොලියුම් අප් කියලා එක පේනවා. අනිවාර්යෙන් ඒක ඔබන්න තප්පර 5ක් ඇතුළත. ඊට පස්සේ උඩින් ඔය මාක් කරන එක යන්න. ඊට පස්සේ තියෙනවා add මේ acting කියලා මොකක්ද තියෙනවා. ඊට පස්සේ ඔතන දෙන්න ඕන tap screen කියන එක. tap screen එක දීලා ඔන්න ඔතනට ඔයාලා ගේම් එකේ අර මූණත් එක තියෙන එකයි ඉමෝට් වලල්ල තියෙන ටිකයි ෆොටෝ දෙයක් ස්ක්‍රීන්ෂොට් දෙයක් ගහ ගන්න ඕන. ඔයාලා පේන්නේ ඔය මන් ගහගෙන තියෙන මේ දෙක ඔන්න ඕකේ මෙන්න මේක මුලින්ම දාන්න ඕන. මුලින්ම මූණ තියෙන්නේ. අන්න ඒක මුලින්ම දාන්න ඕන. ඊට පස්සේ ඔයාලා පේන ඇති මැප් එකට එහා පැත්තේ මගේ මේ මූණ වගේ එක තියෙනවා. ඊට පස්සේ යට අර හරි ලකුණ දීලා ඕකේ දෙන්න. අතන මුකුත් ගහන්න එපා. ඊට පස්සේ ආයෙත් සරයක් add මේ action කියන එක දීලා tap screen දීලා පළවෙනි ස්ක්‍රීන්ෂොට් එක දුන්නා වගේ ආයෙත් සරේ දෙවෙනි ස්ක්‍රීන්ෂොට් එක දෙනවා. අර මූණ කියන්නේ ඇතුළේ ඊට පස්සේ ඉමෝට් වලල්ල තියෙන ටික දාන්න ඕනේ. ඊට පස්සේ අන්න දැන් ඔය මාක් කරන එක අන්න ඒක දුන්න පස්සේ ඔයාලා කැමති ඉමෝට් එකක ටච් කරන්න. ටච් කරලා ඉතින් රෝස පාට ඉරක් වගේ යනවා. ඊට පස්සේ ඔය හරි ලකුණු දීලා ඕකේ දෙන්න. අන්න එහෙම අන්න හරි. ඊට පස්සේ ඔයාලා ඉතින් තාම ඉවර නැහැ. කතරකුත් දාලා පේනවා මම ඉවර නැහැ තාම. ඊට පස්සේ ඔයාලා පේනවා ඇති ඔය මේ ටික අන්නේ සෙටින්ග් එකේ ලකුණක් තියෙනවා. අන්නේ සෙටින් ලකුණ ඉබුට පස්සේ තියෙනවා පළවෙනිට ටික් එකක් දාන්න රිපීට් කියලා. ඒ උනේ පල්ලෙහා තියෙන ඩන් කියලා කන්න එක දෙන්න. දෙකේම එක දෙන්න ඕන. ඊට පස්සේ ආයෙමත් අර දෙවෙනි එකෙත් තියෙනවා මේ දැසි ඩෝල් වගේ. ඊට පස්සේ එතන දෙන රිපීට් කියන එක. ඊට පස්සේ ඩන් දෙන්න. ඩන් දුන්න පස්සේ ඔය ඔතන පල්ලෙහා තියෙන ඩන් එක දෙන්න. ඔන්න මම මාක් කරලා තින්නේ. ඊට පස්සේ උඩින් පේනවා රනින් කියලා. ඔන්න දැන් මේක රන් වෙන ගමන් තමයි තියෙන්නේ ඉතින්. දැන් ඉතින් හරි සේරම දැන් ඔයාලා ගේම් එකට ගිහින් බලන්න. ඉතින් මම දැන් සේරම් ටික හදලා තියෙන හන්ද මම ගේම් එකෙන් එන්න. ගේම් එකෙන් ඇවිල්ලා ඊට ටික කියන්න. ඔන්න මම ඉතින් මම ගේම් එකට ආවා. මම ට්‍රේනින් එකක් තමයි ආවේ ඔයාලට පෙන්නන්න ඕන හන්ද. මම දැන් ට්‍රේනින් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් හැමෝම ලයික් එකක් දාලා ෂෙයා කරලා දාන්න මේක. සබස්ක්‍රයිබ් කරන්න හැමෝම. ඔන්න ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ආවා. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. ඔන්න දැන් කරන්න ඕන අර සද්ද වැඩි කරන බටන් එක ඔබකම ඔටෝම නිකන් ඉමෝට් එකට පේනවනේ. යාළුවා මේක පට්ට වාසියක් වෙයි. මේ නිමින්ට එහෙම ගහලා කස්ටම් එහෙම ගහලා කට්ට යාළුවන්ට එහෙම ගහලා ඔය දෙකේ හුටි එහෙම ගහලා මේ කරන්නේම සුපිරි කිය. ටොප් බඩුව ඒක පට්ට ලේසි ඒ ඇප් එක නම්. මම මේක යාළුවා වීඩියෝ එකක් දැම්මේ ලේසි වෙන්නත් එක්ක පේනවා ඇති පට්ට ලේසි. එහෙනම් ඉතින් අදට මේ ටික ඉවරයි. එහෙනම් ඉතින් මේ අපි මම ආයි තවත් වීඩියෝ එකකින් හම්බෙන්න. එහෙනම් බයි.